ආයිබෝවන් සුළු හා මධ්‍ය පරිමාණ හා මහා ගොවි මහතුන්ට ඇත්තෙන්ම මම බෙහෙවින්ම අද දින ස්තුතිවන්ත වෙනවා. හේතුව අපි ඊයේ දින බිත්තර මිල තීරණය කෙරුවා සුදු බිත්තරයක් රුපියල් 28කටත් සතු බිත්තරයක් රුපියල් 30කටත්. හැබැයි අද ලංකාවේ සියලුම ගොවි මහතුන් මන් දන්න විදියට මේ අවස්ථාව වෙනකොට රුපියල් 28කට බිත්තර දීලා තිනවා. ඒ වගේම වෙළඳ මහතුනුත් රුපියල් 2ක් 3ක් 4ක් අතර කිලෝමීටර ගාන දුර කතනේ බලපුවම මේ විදියට බාලා තියෙනවා. මම සියලුම දේවල් හොයලා බැලුවා. ඉතින් ඇත්තට මේ ඒ අනුව ගොවි මහතුන්ට සහ වෙළඳ මහතුන්ට පැහැදිලිවම අපි සංගමයක් වශයෙන් ස්තුතිවන්ත වෙනවා. ඇත්තම ගිය සුමානෙත් බිත්තර මිල අපිට වැඩි කරන්න තිබ්බ හේතුව අපි 28ක් කියලා දානකොට බිත්තර රුපියල් 26ට 24ක් දීලා තිබ්බ ගොවි මහතුන්. හැබැයි මේක නරක වෙන භාණ්ඩයක් හින්දා එක පැත්තකින් අල්ලන් ඉන්න බෑ. හැබැයි දැන් අද වෙනකොට මේ බිත්තරේ පල්ලහ මට්ටමකට එන්නේ නැතුව අණ්ඩකට් කියන එක නැතුව අද බිත්තර වෙළඳ පොලේ විකිණලා තියෙනවා. ඒ නිසා තව ඉදිරි දින 6ක් තියෙනවා. ඒ 6 ඇතුළත මම මේ සියලුම ගොවි මහතුන්ට කියන්නේ රුපියල් 28න් පල්ලෙහාට බිත්තරයක් දෙන්න එපා. එකක් හේතුව මේ පොඩි ගොවියෙකුට රුපියල් 32ක් විතර මේ නිෂ්පාදනය වියදම යනවා. මධ්‍යම පරිමාණයේ ගොවියෙකුට 30ක් විතර යනවා. මහා පරිමාණයේ ගොවියෙකුට 28ක් විතර. හැබැයි දැන් මහා පරිමාණයේ ගොවියා විතර ටිකක් හැඳිලා තියෙනවා මේ ව්‍යාපාරය ගෙනියන්න. හැබැයි අපි මේ තුන්ගොල්ලම එකට ඉන්න ඕනේ. ඒ කියන්නේ කුඩා පරිමාණයේ ඉඳලා තමයි මහා පරිමාණය වෙන්නේ. ඒකට අපි කවුරුත් ස්තුතිවන්ත වෙනවා. රටේ දක්ෂයා ඉදිරියට යනවා. ඒක තමයි කෘෂිකර්මයේ දියුණු වෙන්නේ. ඉතින් ඒ නිසා ඉදිරි සති 2 3 4 යනකොට අඩුම ගානේ මේ රුපියල් 32කටවත් මේ බිත්තරයක් ගේමට අපේ ගොවි මහතුන් සියලුම දෙනා උනන්දු වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා ඇත්තෙන්ම තියෙන්නේ වෙළඳ මහතෙකුට පැහැදිලිවම තියෙන කාරණේ තමයි මේ මීඩියම් බිත්තර ගෙඩියක් රුපියල් 26කට වෙළඳ මහතුන්ට දෙන්න. ඊළඟට සාමාන්‍ය බිත්තරේ ග්‍රෑම් 45ක් 40ක් අතර බිත්තරේ රුපියල් 27කට දෙන්න. ඇත්තෙන්ම ග්‍රෑම් 50න් ඉහළ බිත්තරයක් එතනින් එහාට රුපියල් 28කට දුන්නාම මේ වෙළෙන්දත් රැකෙනවා, පාරිභෝගිකයත් රැකෙනවා, සියලුම දෙනාත් රැකෙනවා, ගොවියත් රැකෙනවා. ඒ නිසා ඒ ක්‍රමවේදයට කියපුවම අපට ඉදිරියට මේ බිත්තර මිල රුපියල් 32කට යන්න පුළුවන් තතියක් දෙකක් යනකොට. ඒ වගේම අමුද්‍රව්‍ය මිල ගැන හැමෝම පොඩි ගොවියෝ මහා පරිමාණ සියලුම ගොවියෝ කියන අමුද්‍රව්‍ය මිල ගැන කතා කරන්නේ නැහැ කියලා. පැහැදිලිවම අමුද්‍රව්‍ය මිල ගත්තොත් එහෙම ඇත්තෙන්ම මේ රටේ අපි ගත්තොත් එහෙම අපේ කිලෝ 1000ක් හදනකොට ලංකාවේ නිෂ්පාදනය තමයි කිලෝ 700ක් විතරම අපි ගන්නෙ. ඒ ගත්තාම බඩිරඟු 145ක් විතර අපි දානවා. ඒ වගේම හාල් දානවා 120ක් 25ක්. ඒ වගේම පුන්නක්කු දානවා 10%ක් 15ක්. ඉතින් ඒ අමුද්‍රව්‍ය ටික ගත්තාම අපි කිලෝ 700ක් විතර රටේ නිෂ්පාදනයෙන් තමයි ගන්නෙ. ඇත්තම අද වෙලා තියෙනවා වීගොයි තැන අපේ රටට අවශ්‍ය විදිහට වීගොයි තැන අඩුයි ඒ නිෂ්පාදනය. ඒ වගේම පොල් ගත්තොත් එහෙම පොල් කර්මාන්තය අද වැටලා අපිට පුන්නක්කු ප්‍රමාණය එන ප්‍රමාණය අඩුයි. ඒ වගේ බඩිරුම් ගත්තත් අපිට කවදාකවත් මං හිතන්නේ මෑත කාලෙක බඩිරුම් වලින් තාම ස්වයං පෝෂිත වෙන්න බැරි වුණා. ඉතින් ඇත්තම බඩිරුම් කිලෝ එකක් රුපියල් 150ක්වත් නැත්තම් ගොවියෙකුට හදන්න බෑ කියලා ගොවි මහතුන් හඬක් නගනවා. ඒක හරි. ඇත්තම ඒ කෘෂිකර්ම වියදමත් එක්ක රුපියල් 150ක් 40ක් 50ක් අතර නැතුව හදන්න බෑ. වී කිලෝ එකක් හදන්නත් බෑ රුපියල් 130ක් විතර නැතුව. ඉතින් ඒ වගේ පොල් ගෙඩියක් අද මං හිතන්නේ දැන් නම් පොල් බෙල් බහලා තියෙනවා. පොල් ගෙඩියකුත් ඇත්තම මං හිතන්නේ දැන් 100ක් 135ක් පැන්නොත් ඒත් නිෂ්පාදන වියදම බැලුවොත් කුලිමලි බැලුවොත් හදන්න බෑ. ඉතින් මේ තුන ඇත්තම තියෙන අපට ආණ්ඩුවට ඇත්තම කියන්න තියෙන්නේ කෘෂිකර්ම හැමතුමාට මේ නිෂ්පාදන එකක් වැඩි කරන්න ඕන. නිෂ්පාදන වියදම අඩු කරනවා මේ කෘෂිකර්මයේ පැත්තෙන්. එතකොට හැබැයි මේ භාණ්ඩවල මිල අඩු වෙනවා. එතකොට ඒ භාණ්ඩය ගොවියට දෙන්න පුළුවන් අඩුවට. එතකොට අපිට ඒ භාණ්ඩයේ තියෙන අහකට යන අමුද්‍රව්‍ය ටික අපිට අඩුවට ගන්න අඩුව වෙනවා. එතකොට මේ නිෂ්පාදන වියදම පැහැදිලිවම පිටරටින් ගේන්නේ අපිට 30ක් විතර. බේත් ටිකයි සෝයා ටිකයි සෝයාත් ඇත්තම දැන් අපි ගත්තොත් මේ මම හිතන්නේ ඒකට බද්දක් නැහැ. දැන් රුපියල් 180ට විතර තියෙනවා. ඉතින් මේ අමුද්‍රව්‍ය තුන තමයි හැමදාම ඉහළ යනවා පහළ යනවා. ඒක ඉල්ලුම සැපුමෙන් තියෙන දෙයක් වෙලා තියෙනවා. ඒ නිසා අපි ඉදිරියේ පැහැදිලිවම මේ නිෂ්පාදන වියදම ගැනත් කතා කරලා මම හිතන්නේ මේ සැරේ වීගොයි දැන් ඉස්සරහට එනවා. ඒකම බඩිරුත් අපි එක්ස්පෝර්ට් කරන්න ප්‍රොමෝෂන් අර පුඩු ගොවියන්ට සියලුම දෙනාට මම හිතන්නේ සතියක් දෙකකින් තව එනවා. ඒතර ඒ බඩගිනි ප්‍රමාණය එනකොට ලංකාවේ හාල් මිල පල්ලහැටයි රයිස් මිල පල්ලහැටයි. ඉතින් ඒ ටික එනකොට අමුද්‍රව්‍ය දෙක තුනක් මම හිතන්නේ ඉස්සරහට එයි. ඉතින් ඒ නිසා ඇත්තෙන්ම සියලුම ගොවි මහතුන්ට කියන්නේ සාමාන්‍යයෙන් 155ක් 60ක් වැටෙන කිකිලි. දැන් මේ අතිරික්තයත් එක්ක ඒ කිකිලි විකුණලා අලුතෙන් පැටව ටිකක් දාලා දෙසැම්බර් මාසයේ වෙනකොට අය ඒ අලුත් පැටියකින් බිත්තරයක් ගන්න පුළුවන්. මං හිතන්නේ රටේ අද ලක්ෂ 10ක් 15කට අපි නොදැනුවත් වුණාට නිකන් අපි ගොවියෝ කණ්ඩ දෙනවා මේ සත්තු ලක්ෂයකම ලක්ෂ 15ක් විසකට. ඉතින් ඒකනොත් අපි මේ වයසකට සත්තු ටික මේකෙන් ඇත්තරුණා නම් අපිට බිත්තරයකට මිලක් හදාන පාරිභෝගිකයත් රැකිලා ගොවියත් රැකිලා වෙලෙන්දත් රැකිලා මේ හොඳ ගමනක් යන්න පුළුවන්. සියලුම දෙනාට
ඇත්තෙන්ම මේකට දායක වෙන සියලුම දෙනා වෙළඳ මහතුන්ට ස්තුතිවන්ත වෙනවා. සියලුම දෙනාත් එක්ක අපි මේ ගමන ගිහින් පාරිභෝගික අසරණ තත්ත්වයට පත් කරන්නේ නැති විදියට සියලුම ගොවි මහතුන්ට රුපියල් 28කින් මෙහාට බිත්තරයක් මේ සතිය දෙන්න එපා කියන එක මම සභාපතිවරයෙක් වශයෙන් යෝජනා කරනවා.